වේගයෙන් ලොව පුරා ජනප්‍රිය වෙමින් යන ක්‍රිකට් ක්‍රීඩාව තුළ මෑත කාලීනව කාන්තා ක්‍රිකට් වල සැලකිය යුතු තරම් පිබිදීමක් තිබුණා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ගෙවුණු දශකය තුළ ලබා නොගත් ජයග්‍රාහී මාවතක් විවර කරගන්නට පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකිවීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයට මහත් අස්වැසිල්ලක්. ගෙවුණු ආසියානු කුසලානයේදී අපරාජිතව අවසන් තරගයතෙක් පැමිණීම අවසාන මහා තරගයේදී ප්‍රබල ඉන්දියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් පළමු වරට ආසියානු කුසලානයක් ජයගන්නේ නව පරිච්ඡේදයක් අරඹමිනි. ලොව 20 ශතක 3ක් හිමි එකම ක්‍රීඩිකාවගේ පළමු 20 ශතකයේ වාර්තා වන්නේ අදින් වසර 5කට එපිට දිනකදීය. දෙදා වසරේ අගභාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට 20 තරඟාවලියකට ආරාධනා ලැබෙන්නේ ලෝක ශූර ඔස්ට්‍රේලියාවෙනුයි. පළමු 20 තරඟය සඳහා සැප්තැම්බර් 29 වනදා නිව් සිඩ්නි ක්‍රීඩාංගණය වෙන්වෙත්තේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායක මැග් ලැනින් පළමුව පහර දෙන්නට තීරණය කළේ තරඟයේ වාසිය ලබා ගනිමුනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නොපුරුදු ඔස්ට්‍රේලියාවට හුරුවන්නට පෙරම පීඩනය දැඩි කළ ඔස්ට්‍රේලියානු ආරම්භක දෙපළ පවර් ප්ලේ පන්දුවාර 6 තුල දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න සමත් වුණේ තරඟාවලිය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය බිඳ දමමින් පළමු පන්දුවාර 6 තුල පමණක් ලකුණු 70 සීමාවට ළඟා වුණු ඔස්ට්‍රේලියානු පිලේ පළමු කඩුල්ල ලෙස ඇලිසා හේලි දැවී යන්නේ පන්දු 21කදී රැස් කළ ලකුණු 43කින් පසුවය. මැග්ලැනින් එක ලකුණකට දවා ගන්න ඖෂධී සමත් වුණත් ඇෂ්ලි ගාන තම අන්තය ආරක්ෂා කර ගනිද්දී අනිත් අන්තයෙන් ක්‍රියාත්මක වූ බෙත් මූනි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් වේගවත් අර්ධ ශතකයක් ලබා සිටියා. ශ්‍රී ලංකාව සතු අත්දැකීම් සහිත පන්දු යවන්නන්ට පාසු පිළිතුරු සොයාගත නොහැකි තරමේ පිති ප්‍රහාරයක නිරත වූ බෙත් මූනි පන්දු 53කදී තම ශතකය සම්පූර්ණ කරගන්නේ 4 පහරවල් 18ක්ද සමගිනි. අනෙක් පස අන්තයේ දැවැන්ත 6 පහර 3ක් සමගින් තම පිත්තේ රිද්මය තබාගත් ගාන බෙත් මූනි සමග එක්ව තෙවන කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 100 සීමාව ඉක්මවා යන්නේ පන්දු 50ක් පමණක් වැය කරමිනි. ශාශිකලා සිරිවර්ධන එම සම්බන්ධතාවය බිඳ දැමුවද පන්දු 61කින් 4 පහරවල් 20ක් සමග මූනිගේ පිත්තෙන් වාර්තා වූ ශතකය නවත්තන්නට එය ප්‍රමාද වී තිබිනි. ගාන පන්දු 27කින් ලැබූ ලකුණු 49ද සමග ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 20 නිම කරන්නේ කඩුළු 4කට ලකුණු 217ක අති දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. පිරිමි 20 ක්‍රිකට් තරඟවල නිතර වාර්තා වුණත් කාන්තා ක්‍රිකට් තරඟයක ඉතාමත් කලාතුරකින් වාර්තා වන දේශීය සීමාව ඉක්ම වූ ලකුණු පුවරුවක් හඹා යාම අතිශයින්ම අසීරු වන බැව් බලා සිටි සියල්ලටම වැටහි තිබෙනි. පිළිතුරු ඉනිම අරබන්නේ චමරි සහ යශෝදා මෙන්ඩිස් විසිනි. ගෙදරට වෙලා ෆෝන් ඔබව ඉන්න එක ඇති වෙලාද? සෙල්ලම් කරන්න යන්න කවුරුවත් නැද්ද? එහෙනම් මෙන්න ඔයාට තනියෙන් පුහුණු වෙන්න self cricket practice tool kit එක. මේකෙන් ඔයාට ගෙදරට වෙලා කුඩා ඉඩ ප්‍රමාණයක උනත් පහසුවෙන් ක්‍රිකට් පුහුණු වීම කරන්න පුළුවන්. මිල වෙන්නේ රුපියල් 2500ක් විතරයි. ටෙනිස් බෝල් 3කුත් නොමිලේ. වැඩි විස්තර සඳහා showfacilon.lk අපගේ වෙබ් අඩවියෙන් හෝ මේ පෙන්වන දුරකථන අංකයට දැන්ම ඇමතුමක් දෙන්න. අසීරු ඉලක්කයක් හඹා යන්නට පිටියට ආ චමරි ඉනිමේ පළමු පන්දුවම 4 සීමාවට යවන්නේ තම ආක්‍රමණශීලීත්වය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට නිවේදනය කරමිනි. ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යැවීම හමුවේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 50 සීමාව ඉක්මවුවත්
චමරි එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ගිලිහෙන්නට නොදී තබා ගන්නට සමත්විය. තරමක් සෙමින් තම ආරම්භය ලද චමරි හසින්මා කරුණාරත්න සමග එක්ව තුන්වන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම යාම්තාක් දුරකට ස්ථාවර කරන්නට විය. අනෙක් පසින් සහය ප්‍රමාණවත් නොවූයෙන් චමරි තම අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නේ පන්දු 44ක් වැය කරමිනි. ලබාගත යුතුව තිබූ දල ලකුණු වේගය ක්‍රමයෙන් ඉහළ යන අවස්ථාවේ ප්‍රහාරාත්මක පිතිකරණියන් අඩු ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත පිතිකරණ වගකීම තම උරමත තබාගත් නායිකා චමරි අතපත්තු එක් වරම අතිශය ප්‍රවේගකාරී පිතිකරණ රටාවක නිරත වන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වෙත නැවත පීඩනය එල්ල කරමිනි. හාදිසියේ එල්ල වූ ප්‍රහාරය හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හිතේ හැටියට පහර දුන් චමරි අතපත්තු පන්දු 60ක් තුල තම ශතකය සම්පූර්ණ කරගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු 2020 ශතක ලාභියාගේ වාර්තාව තමාගේ නමට ලියවමිනි. 4 පහරවල් 12ක් සහ දැවැන්ත 6 පහරවල් 5ක්ද සමගින් තම ශතකය වර්ණවත් කරගත් චමරි අවසන් ලකුණු 50 ලබා ගන්නට වැය කර තිබුණේ පන්දු 16ක් පමණි. ඇයගේ ප්‍රහාරයේ තරම ඔබට හොඳින් වැටහිය යුතුය. සංචාරක ක්‍රීඩිකාවක් විසින් ඕස්ට්‍රේලියාවේදී ලබාගත් ප්‍රවේගකාරීම ඉනිම දියත් කළ චමරි ශ්‍රී ලංකා ඉනිමේ 4 වන කඩුල්ල ලෙස දැවී යන්නේ අවශ්‍ය දල ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වා ගන්නට ලබාගත් අවදානමක ප්‍රතිඵලයක් ලෙසයි. පන්දු 66කින් වාර්තා වූ චමරිගේ ලකුණු 113ට 4 පහරවල් 12ක් සහ ඇයගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත 6 පහරවල් 6ක් අන්තර්ගත විය. රැස්සෝ සිටි ශ්‍රී ලංකානු මෙන්ම ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ගේද අත්පොලොසන් මැදින් චමරි අතපත්තු ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය පිළිබඳව තිබූ බලාපොරොත්තුවද පිටියෙන් රැගෙන යමිනි. චමරිගේ ඉනිම හැරුණු විට ලකුණු 20 ඉක්මවා ගිය ඉනිමක් වාර්තා නො වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවාර 20ක් අවසානයේ කඩුළු 7කට ලකුණු 176කට සීමා වන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලකුණු 41ක ජයක් ලබා දෙමිනි. තරගයේ ප්‍රතිඵලය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වාසිදායක වුවත් ඕස්ට්‍රේලියානු තනතිරු තුල චමරි ලබාගත් ශතකය බොහෝ විස්තර විචාරකයන්ගේ පැසසුමට ලක් වූයේ චමරිගේ පිත්ත අනාගතයේදී තවත් ශතක රැසකට මග කියන බවට අනාවැකි පළවෙද්දීය. එයින් වසර 3ක් ගත වූ තැන චමරි අතපත්තු ලොව පුරා තිබෙන ලීග් මෙන්ම අන්තර්ජාතික පිටියේද නැතුවම බැරි චරිතයක් වී හමාරය. මේ වන විටත් සිය ක්‍රීඩා දිවියේ 2020 ශතක 3කටම හිමිකම් කියන්නේ ලොව වැඩිම 2020 ශතක ලාභිනිය බවට පත්වෙමිනි. සාම්ප්‍රදායික කාන්තා ක්‍රිකට් සංස්කෘතිය නවමානයකට ගෙන යමින් ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ ලොව බොහෝ පන්දු යවන්නන්ට නිසැක අභියෝගයක් වූ චමරි අද වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නැංගුරම බවට පත් වී හමාරය.